හෙලෝ ගයිස් ඔන්න අදබං වලව එක්කගෙන හදන්නේ වෙනස්ම විදිහේ ගොඩක් ලස්සන මායාලෝකයකට. ඒද ක්‍රොනිකල්ස් ඔෆ් ද නානියා ෆිල්ම් සීරීස් එකේ පළවෙනි මූවි එකෙන්. සැකයක් නැහැ. ඔය හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් මේ කතාවටත් ගොඩක් අසෝයි. මොකද හොග්වර්ට්ස් පස්සේ නිර්මාතෘ වුණ වෙච්ච වින්ඩෝස් 3 වගේ සද්දවලට සමාන ලක්ෂණ තියෙන ප්‍රධාන චරිත හතරක් මේ මායාලෝකයේ තුල ජීවත් වෙනවා. කතාව බැලුවම ඔයාට ඒකේ මඩුවට තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳයි එහෙනම් මට තවත් විස්තර කියලා ඔය කුතලේ නැති කරන්න ඕනේ නැහැ. එනිසා අපි තවත් පොරක් නොවි ඉක්ගොන වෙමු. අද අපේ සම්පූර්ණ කතාව බලන්න. කතාව පටන් ගද්දිම අපිට ගුවන් පාරක යන කීපයක් පෙනෙනවා. පේන විදිහට නම් ඒ මොකක් හරි යුද්ධ කාලයක් වගේ. කොහොමද දැන් යාන වේඩ බොම්බ අතරින් පටන් ගත්ත නිසා එක ගෙදර හිටපු පුංචි පවුලක් මේ බංකරය ඇතුළට එනවා. මෙතනදී අම්මා කෙනෙකුයි ඒකේ පුතාට දෙන්නයි දුවට දෙන්නයි. මේ වෙච්ච දේ නිසා අම්මා තමන්ගේ දරුවන්ව වෙන ප්‍රදේශයකට ඒ කියන්නේ ආරක්ෂිත තැනකට යනවා. මේ පවුල වැඩි වෙනවා තමයි මේ ඉන්න පීටර්. ඒතකොට ලොකු අක්කා තමයි සූසන්. එඩ්මන් පවුලේ තුන්වෙනි වෙද්දී උසි තමයි වයසින් අඩුම කෙනා. කොහොමද පීටර් අම්මට පොරොන්දුවක් වෙනවා එයාගේ සහෝදර සහෝදරයන්ව හොඳින් බලාගන්නවා කියලා. ඕන දැන් පැය කිහිපයක දුම්රිය ගමනකට පස්සේ මැලෑගේ ගමනාන්තර එනවා. වැඩිද මේ ගෙදර අයිති මහාචාර්යවරයෙක්ට. කොහොමද තිගලකට පස්සේ ලුසි ඒ කියන්නේ පුංචි බණන්ගේ පිටර කියනවා අපි හැංගිමුත්තම් කරමු කියලා. කොහොමද මේ ගෙදර ගොඩක් ලොකුයිනේ. අනික නංගිගේ හිතේ දුක සහ බැනන්ති කරන මේක හොඳ වෙයි කියලා පිටර හිතනවා. එනිසා උන දැන් මේලා සිලං කරන්න පටන් ගන්නවා. ලුසි නම් හැංගුනේ කාමරයක් අස්සේ තිබ්බ අල්මාරියක් වගේ තැනකයි. ඒත් බලද්දී අල්මාරියේ කෙලවරක් නැහැ. එතන තිබුණේ ගොඩක් විශ්මය දරවන සුද්දයක්. ඒක නිකන් මොලින් බැහැණු වෙනම ලෝකයක් වගේ. කොහොමද තුසි තවත්යක් ඉස්සරහට එනවා. එයාට දැන් මේක අදාහ ගන්නවත් බෑ. ඒ තෙරවදියා දකිනවා ටිකක් අමතක විදිහේ මිනිසෙක්ව. පේන විදිහට නම් එයා ටිකක් විතර උස F කෙනෙක් වගේ. එයා මුලින්ම බය හැංගුණත් ටිකලකට පස්සේ එයා ලුසි කාඩවත් කතා කරනවා. ඒ F ගේ නම මිස්ටර් ටොම්නස්. ලුසි එයාවත් මිස්ටර් ටොම්නස් හඳුන්වලා දෙනවා. ටොම්නස් කියන විදිහට එයාලා මේ ඉන්නේ නානියාගේ රාජධානිය ඇතුලේ. කොහොමද ලුසි මිනිස්සෙක් කියලා දැනගත්තම නම් එයා ටිකක් පුදු වෙනවා. දැන් එයා ලුසිවත් එක්කගෙන එකක් බොන්න ඒක පොන්චි ගෙදරට යනවා. මේ හැම දෙයක්ම අපේ පුංචි නංගිට නම් හිණක් වගේ දැනෙන්නේ. කොහොමද තේබිල ඉවරුනම ටොම්නස්ගේ නලාවක් පාවිච්චි කරලා ලුසිව නිදි කරනවා. ඒත් එයා ආපහු නැගිටින්නේ දවසක විතර පස්සේ. දැන් ලුසි කියනවා මම ආපහු යන්න ඕන කියලා. අපේ ඇත්ත එක්කම මිස්ටර් ටොම්නස් අරන් පටන් ගන්නවා. බලද්දී ලුසිව පැහැර ගන්න හැදලා තියෙන්නේ. මොකද මේ ඉන්නේ නපුරු මායාකාරිය. නැත්නම් වයිට් විච් එර නියෝගයක් දීලා තියෙනවා. මිනිස්සෙක් නනියා වලට આવොත් ඒක නා තමන් ගාවට අරගෙන කියලා. අපේ මිස්ටර් ටොම්නස් නම් ඒ දෙය කරන්න හිත දෙන්නේ නැහැ. එනිසා ලුසිව ආයමතර මායාදරට ගාවට එක්කෙනවා. දැන් ලුසි මිස්ටර් ටොම්නස් සමුදිලා ආයමත් සාමාන්‍ය ලෝකෙට ඇවිත් කෑ ගහලා කියනවා මං ආපහු ආවා කියලා. හැබැයි ඒලවදී එඩ්මන්ඩ් කියනවා කටවා ගන්න පිට අපිව හොගන්නේ කියලා. බලද්දි ලුසි නානියා වල පැය ගානක් ගත කළත් තාමත් සාමාන්‍ය ලෝකෙ නම් ගෙවිලා ගිහින් තියෙන්නේ තප්පර කීපයක් විතරයි. කොහොමද ලුසි වෙච්ච දේ සහෝදරයන්ට පැහැදිලි කරන්න උත්සාහ කරත් එයාලා මේ කතාව විශ්වාස කරේ නැහැ. මොකද සුසන්නේ කබඩ් එක ඇතුලේ බැලුවොත් එතන කිසිම දෙයක් තිබ්බේ නැහැ. කොහොමද තොන දැන් ඩ්‍රයිවර් නම ලුසි හොරේ මේ කබඩ් එක ඇතුලට යනවා. මේක දැකපු එඩ්මන්ඩ්ත් ඒකේ පස්සෙන් යන්න පටන් ගන්නවා. අර දෘසි හරි මෙතන ඇත්තටම වෙනම ලෝකයක් තියෙනවා. කොහොමද දැන් එඩ්මන්ඩ් නංගිව හොයන්න පටන් ගන්නවා. ඒත් එයා නම් පේන මල්ක නැහැ. හැබැයි ඒ වෙලාවදී ඒක කරත්තෙක් මෙපැත්තට යනවා. බලද්දී අර වයිට් විච් අපේ මේලාවදී එඩ්මන්ඩ් ගොඩක් කෙනෙක් කතා කරලා එයා රවට්ට ගන්නවා. එයා එඩ්මන්ඩ් කියනවා ඔගේ සහෝදර සහෝදරියන්වත් මෙඩ එකගෙන එන්න. ඔයාට මගෙන් පස්සේ නානියාව රජ වෙන්න පුළුවන්. එතකොට එයාලා ඔයාට සේවය කරා කියලා. දැන් මේ මායාකාරී මෙතනින් ගියාම උසෙත් පිටෙන් දෙනවා. බලද්දී ඉඳලා තියෙන්නේ මිස්ටර් ටොම්නස් එක්ක. හැබැයි එඩ්මන්ඩ් දැක්කම ඇට ගොඩක් සතුටුයි. මොකද දැන් කිව්ව බොරුවක් නෙමෙයි කියලා ඔප්පු කරන්න පුරවන්නේ. ඒත් ආපහු ගෙදර ගියාම එඩ්මන්ඩ් නිකන් හැසිරෙන්නේ එයා මොකද දැක්කේ නැහැ වගේ. මෙන්ස ලුසි ගොඩක් දුකින් අඬලා හැමරේ ලෙඩනවා. ඒ වෙලාවෙදිම එයාට පොසවත් හම්බෙනවා. ප්‍රොෆෙසර් ලුසිව හවුස් කීපර් කියලා සුසුනේ පීටර් එක්ක කතා කරනවා. පීටර් සිද්ධ වෙච්ච දේ එයාට කිව්වම ප්‍රොෆෙසර් නම් කියන්නේ ඔයාලා නංගිව විශ්වාස කරන්න ඕන කියලායි. කොහොමද තුනේ ඊට පස්සේ දවසේදී මැල එලිටකින් ක්‍රිකට් ශ්‍රී ලංකාවට පටන් ගන්නවා. බයි එඩ්මන්ඩ් ගහව පාරක් උඩින්ම ගිහින් ඒක ජනලයක වැදලා ඒ කුඩුලා එනවා. මෙන්සරම් මේ හතර දෙනාම හොඳටම බය වෙනවා. මොකද ප්‍රොෆෙසර් මේකට සමාව දුන්නත් හවුස් කීපර්ගෙන් නම් මෙයාට කරන්න පුළුවන් එකක් නැහැ. එනිසා මේ හතර දෙනා උඩටකින් අර කබඩ් එකේ හැංගිනවා. ඒ දණ්ඩියක් ඉස්සරහට ගියාම අය අක්කත් ගොඩක් පුදු වෙනවා. ඒ වගේ මෙයාලා නංගිව විශ්වාස නොකරට එයාගෙන් සමාව ගන්නවා. ඒ විතරක් නෙමෙයි එඩ්මන්ඩ් කරපු බොරුව නිසා පීටර්ට හොඳටම බයින්න පටන් ගන්නවා. කොහොමද මොකද කරන්න කියලා හිතේ ඉද්දී උසේ සහෝදරයන්ට කියනවා අපි මිස්ටර් ටොම්නස් බලන්නම් කියලා. දැන් පීටර් තා හොඳයි කියලා නංගිගේ පස්සෙන් එනවා. ඒත් බලද්දී එයාගේ මුළු ගෙදරම විනාශ වෙලා ගිහින්. කොහොමද පීටර් මෙතන බිත්ති එක තිබ්බ එක නෝටිස් එකක් දකිනවා. ඒකේ තිබ්බ රාජකීය ආණ්ඩුව විරුද්ධව මිනිස්සුන්ට ආරක්ෂාව සපය වරදට ටොම්නස් අරස් කරනවා කියලායි. මෙන්ස සුසන් කියනවා අපි දැම්ම මින් එන්න ඕන කියලා. ඒත් ලුසි ආනවා එතකොට ටොම්නස්ට මොකද වෙන්නේ? එයා ආරක්ෂා කරේ මාව අපිට මැරෙන්න දෙන්න බෑ කියලා. කොහොමද දැන් එයාලා එතනින් එළියට ආවම එක බියවගෙනෙක් මෙපැත්තට එනවා. බලද්දී එයාට කතා කරන්නත් පුළුවන්. දැන් එයා මේ කට්ටියටම එයාගේ ඉදට එන එක කියනවා. මොකද වයිට් විච් ගේ ඔත්තුකාරයෝ හැමතරම ඉන්නවලු. කොහොමද මිසස් බියෝ මේ හතර දෙනාට ගොඩක් සංග්‍රහයක් දෙනවා.
ලුසි ආනවා අපි මිස්ටර් ටුම්නස් බේරගන්නේ කොහොමද කියලා. මිස්ටර් බියෝ කියනවා මුලින්ම ඔයාලා අස්ලන් හොයාගන්න ඕනේ. එයා තමයි නානියාවල ඇත්තම රතුමා කියලා. ඒ වගේම දැන් එයා එක ප්‍රොසෙස් එකක් ගැන ඒ කියන්නේ අනාවැක ගැන දැනට කියනවා. ඒකෙන් කියන විදිහට අනාගතයේ දවසක මනුස්ස දරුවෝ 4 දෙනෙක් නානියා දේශයේ වයිට් විච් එකෙන් බේරගෙන ආයමත් සැරයක් සාමයති කරනවලු. ඒත් පීටරම් සමා වෙන්න අපි විරෝ නෙමෙයි. ඔයාලගේ සත්කාරයට ස්තුතියි කියලා මෙතනින් යන්න හදනවා. හැබැයි බලද්දි එඩ්මන්ඩ් මෙතනින් ගිහින් යා මේ යන්නේ අර වයිට් විච් ගේ මාලිගාවට. පීටර් නවතින එක කැගෙවුවොත් එනම් අයදිහා බැලුවත් නැහැ. මැනිසා පීටර් යගාවට යන්න හැදුවොත් මිස්ටර් බීව එයා නවත්තනවා. එයා කියනවා මේක උගුලක්. වයිට් විච් හදන්නේ ඔයාලා 4 දෙනාම මඩ දාන්න. මේ වෙලාවේදී ඔයාලට උදව් කරන්න පුළුවන් අස්ලන්ට විතරයි කියලා. මැනිසා පීටර් කියනවා එහෙනම් අපි යගාවට එක්කන් යන්න කියලා. මෑතරදී එඩ්මන්ඩ් මාලිගාවට ගිහින් එතන කරොත් හිටුම් නැති නිසා සිංහාසනය වඩිනවා. හැබැයි එළවදී වයිට් විච් මෙතන ඇවිත් යට පයින්න පටන් ගන්නවා තනියම ආවෙයි. කොහාගේ සහෝදරයෝ තුන්දෙනා කියලා. මැනිසා එඩ්මන්ඩ් අර බීව කෙනෙක් කියලා තමන්ගේම සහෝදරයන්ව වයිට් විච් පාවල දෙනවා. දැන් මේ මායාකාරී එයව අල්ලගන්න කියලා වෘකෙක් කිහිපදෙනෙක් බීව ගෙදරට යනවා. හැබැයි ඒ වෙද්දිත් එළ උමගක් කරා පැනන ගමනු හිටියේ. එයාලේ උමගෙන් එළියට ආවම එක හිවිදී සත්තුන්ගේ පිළිමවල ඉදකිනවා. බලද්දි වයිට් විච් තමයි එයාට ද්‍රෝහ වෙන අයව මේ විදිහට කල් කරලා තියෙන්නේ. ඒ වෙලාවෙදිම මෙතනක නරේක් කියනවා. යා මෙයාට හේන උදව් කරනවා. ඒත් එක්කම අර වෘකෙ මෙතනට ආවත් නරේලාට කියනවා බීවස්ට උතුරු පැත්තට ගියා කියලා. දැන් මේ වෘකෙ ටික මෙතනින් ගියාම ගහවඩේද සහෝදර තුන්දෙනා පහළට යනවා. බලද්දි මේ නරිය අස්තන්ට උදව් කරනවා ආයමත් ශක්තිමත් සේනාවක් සංවිධානය කරගන්න. එයා පීටර් කියනවා ඔයාලට අනාවැකින් ගැලවෙන්න බෑ කියලා. මෑතරදී අපිට එඩ්මන්ඩ් පෙන්නනවා. බලද්දි වයිට් විච් ආව හිරකුඩුව හිරකට තියනවා. මිස්ටර් ටොම්නස් ඉන්නේ ඉඩ හැපැත්තමයි. කොහොමද වයිට් විච් එඩ්මන්ඩ් ළඟට ඇවිත් කියනවා එළ පැනගත්තා. එළ කොහෙටද ගියේ කියලා. ඒත් එඩ්මන්ඩ් නම් ඒකෙන් දරින්නේ නැහැ කිව්ව නිසා විච්චව මරන්න උත්සාහ කරනවා. මැන්සා හොඳටම බලන එඩ්මන්ඩ් අස්ලන්ගෙන් කියනවා. අස්ලන්ගෙන් තමයි හොන විතරයි වයිට් විච් හතරම කලබල වෙනවා. එයා ගාඩ් කෙනෙක්ට කියනවා මිස්ටර් ටොම්නස් වයි එඩ්මන්ඩ් අරගෙන කියලා. ඔන්න ටික දවසකට පස්සේ බලද්දි එයා මිස්ටර් ටොම්නස්ව ගාල් කරලා තියෙනවා. දැන් එයා එඩ්මන්ඩ්ත් කියනවා දැස්තිලා ඉන්නේ කියලා. අනිත් පැත්තෙන් පීටර් නංගිලා දෙන්නත් එක්ක අස්ලන් හොයන ගමනේ ඉන්නේ. හැබැයි ඒ වෙලාවෙදිම එක කරත්තයක් මෙපත් වෙනවා. මැන්සා කට්ටියම දොලකින් පුංචි ගුහාවක විතරෙන් හැංගෙනවා. ඒත් බලද්දි ඒ වයිට් විච් නෙමෙයි. ඒ නත්තසියා. කොහොමද මේ වෙලාවේදී එයා මේ සහෝදර සහෝදරයන්ට පුංචි පුංචි තැගියක් දෙනවා. එයා මුලින්ම ලුසිට ඕනම තුවාලයක් හොඳ කරන්න පුළුවන් විදිහේ ස්ප්‍රේ එකක් දෙනවා. එතකොට සුසන්ට දුන්නකුයි ඊතල කිහිපයකුයි දෙනවා වගේම පිටට ශක්තිමත් කලොක් සහ පළයක් දෙනවා. ඊට පස්සේ රම්යා සුබ නතරක් කියලා මෙතනින් යන්න යනවා. ඒත් ඒ වෙලාවෙදිම වයිට් විච්ගේ උරුකලක් මෙපත් වෙනවා. හැබැයි වාසනාවට අයිස්කන් දිව වෙන්න පටන් අරගෙන ඒ උරුකෙන්ගේ ඇඟට රැවටිලා එලා වතුර පාතික වෙන පැත්තකට ගහගෙන යනවා. වෙන විදිහට නම් අවුරුදු 100ක් පුරාවට පැති පින්ට එක ආසන්නලා වගේ. බීවසනම් අපේ සහෝදරයන් කියන්නේ ඔයාලා ආපන්ස වයිට් විච්ගේ බලය අඩු වෙලා කියලායි. මෑතරදේර උරුකල මුලින්ම හමුරු නරියවත් එක්කගෙන වයිට් විච් ගාවට එනවා. දැන් නරියගෙන් අහනවා අස්ලන් කොහෙද කියලා. ඒත් එන මුකුත් කියන්නේ නැහැ. මෙන්සා වයිට් විච් එවගල් කරන්න හැදුවොත් එඩ්මන්ඩ් කියනවා නවත්තන්න. බීවස්ලා ස්ටෝන් ටේබල් එකෙන් කිව්වා කියලා. හැබැයි විට්නම් thank you එඩ්මන්ඩ් කියලා අර නරියව ගල් කර දානවා. අනිත් පැත්තෙන් පීටලා අස්ලන් තැන්න ඇවිල්ලා ඉන්නේ. එතෙන් දුබ හැම කෙනෙක්ම මෑතියකට පුදුමනගේ බන්න පටන් ගන්නවා. උන් ටික වෙලාවකට පස්සේ අස්ලන් දෙන්නවා. බලතියකට තේජානන්ද සිංහෙක්. ඒත් එයා පීටගෙන් අහනවා අනිත් කෙනෙක් කොහෙද කියලා. බෙහෙට බියෝ කියනවා එයා අපිව රවට්ටලා වයිට් විච් එක එකතුනා කියලා. කොහොමද දැන් අස්ලන් පීටත් එක්ක ඇති වෙන මේ යුද්ධය ගැන ටිකක් දැනෙම කතා කරනවා. ඒ වගේම එයා කියනවා එඩ්මන්ඩ් බේරගන්න මම මගේ පරිමම උත්සාහ කරනවා කියලා. බෙහෙත්දී සුසරන් රුසි ගංගාවට වෙලා ටිකක් සෙල්ලම් කරගෙන උනේ හිටියේ. හැබැයි ඒ වෙලාවදී උරික දෙන්නෙක් පිටරට ඇවිත් එළව මරන්න උත්සාහ කරනවා. මේ සද්දෙන්සා පීටත් ඉක්මනට මෙතන එනවා. දැන් නෑ උරිකව මරලා නංගිලා දෙන්නව බේරගන්නවා. ඊට කරපු මේ විරක්තියව නිසා අස්ලන් යව නයිට් කෙනෙක් විදිහට නම් කරනවා. අපි දැන් එයාගේ නම සර් පීටර් බෝස්බේන්. මේ සිද්ධියෙන් පස්සේ අපිට වයිට් විච් පෙන්නනවා. එයා සේනා සංවිධානය කරලා යුද්ධ ලෑස්ති වෙන ගමනේ ඉන්නේ. හැබැයි ඒ වෙලාවේදී මෙතනට ආපු අස්ලන්ගේ හමුදාව එයාට පහර දීලා එඩ්මන්ඩ් මෙතනින් බේරගන්නවා. ඔන්න දැන් අලුත් දවසක් උදා වෙලා කුඩාරමින් එළියට ආපු පීටර් දකිනවා එඩ්මන්ඩ් අපව හොයත් කියලා. දැන් මෙයාලා ඔක්කොම ගොඩක් සතුටින් ඒව බදා ගන්නවා. අස්ලන් කියනවා අතීතය අතීතයම ඇති. කලින් වුණ දේවල් ගැන ආමත් කතා කරන්න ඕනේ නැහැ කියලා. ඒ කොහොමුණත් ටිකලාවකට පස්සේ අර වයිට් විච් අස්ලන් තැන්දරනවා. එයා කියනවා එඩ්මන්ඩ් කියන ද්‍රෝහියෙක්. නීති තියෙන විදිහට එයාගේ ලෙවල් අයිති තියෙන මට. එයාට ස්ටෝන් ටේබල් එක උඩදී බැලන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි අස්ලන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා පිට කියනවා අපි මේකෙන් තනියෙන් කතා කරන්න ඕනේ කියලා. ඒත් මෙතනදී කතා කරේ මොකද කියනවා අපිට පෙන්නන්නේ නැහැ. මේ කතාවෙන් පස්සේ වයිට් විච් සාමකාවෙන් මෙතනින් එළියට එනවා. ඉතින් මේ මේකේ වෙනස් වුණේ ඒකේ දැනගන්න අපිට තව ටිකක් විශ්වාස වෙනවා. කොහොමද අස්ලන් මෙතනින් නැටි කියනවා දැන් එඩ්මන්ඩ් නිදාස් කියලා. ඒත් එනම් මෙන්න සතුටින් නෙමෙයි. කොහොමද තුන රැවුනම සූසන්ටයි ලුසිටයි කඩසද්දයක් කියනවා. බලදී අස්ලන් මෙනිසා මේ දෙන්නත් හොරෙම එයා ෆලෝ කරන පටන් ගන්නවා. බලදී අස්ලන් මියන්නේ ස්ටෝන් ටේබල් එකට. එතෙන්ද වයිට් විච් ඇතුළු එයාගේ මුළු රාක්ෂස සේනාවම ඇවිල්ලා ඉඳී. බලදී අස්ලන් එඩ්මන්ඩ් බෙරගන්න තමන්ගේ ජීවිතේ කැප කරන්න කැමතිලා තියෙනවා. ඒක තමයි නීතිය. ඉතින් මේ නිසා අන්තිමේදී අස්ලන්ට ගොඩක් අවසරන් විදිහට මැනස් දෙනවා.
සුසුන් මල්පැති පාච්චි කරලා ගොඩක් දුකින් මේ පණිවිඩය පිට යනවා. මෙනිසා නම් එයා ගොඩක් කල්බ වෙනවා. ඒ තෙලාදී කෙනෙක් බෙදට කියනවා වයිට් විච්චගේ ශ්‍රීනාත් පැරගෙන යනවා කියලා. මෙනිසා එඩ්මන්ඩ් අයිටි කියනවා ඔය නායකත්වයේ ගන්න ඕනේ. අස්ථානත් එදේ වුණා කියලා. ඔන්න දැන් ටික වෙලාවකට පස්සේ යුද්ධය පටන් ගන්නවා. ඊටක බුද්ධිමත් යුදබක්කම නිසා එරට වයිට් විච්ගේ සේනාවෙන් සෑහෙන පිරිසක් මුදාන්න පුළුවන් වෙනවා. මේ අතරදී අපිට රුසිලව පෙන්නනවා. එයාට තාමත් අස්සන් ළඟ ඉන්නේ. ඊට සූසන් කියනවා පිටට අපේ උදව් ඕනේ. අපි යන්න ඕනේ කියලා. හැබැයි ඒ වෙලාවදීම එල්ටික සද්දයක් එනවා. පළාතේ රෙස්ටෝරන්ට් එකේ බල්ලෙක් කැලේකින්. එතන අස්සන්ුත් නැහැ. හැබැයි ටික වෙලාවකට පස්සේ අස්සන් ආයමත් ගොඩක් ගැඹීර විදියට මෙපැත්තට එනවා. වෙනසක් කිසිම දෙයක් හිතාගන්න බැරි වෙන සහෝදරයෝ දෙන්න ගොඩක් සතුටින් අස්සන්ව බදා ගන්නවා. එයා කියන විදියට මේ ස්ටෝරන්ට් බල්ලෙක් උඩදී මැරෙන්නේ නාන්‍ය දේශයට ද්‍රෝහි වෙනවා විතරයි. ඒත් අස්සන් නෙම කෙනෙක් නෙමෙයිනේ. වෙනසා හිරු උදාවනාම එට ආයමත් එක්ක ජීවිතය ලැබෙන්න දෙනවා. කොහොමද දැන් එයා අපිට යුද්ධයකට යන්න දෙනවා. හැබැයි තනියම නෙමෙයි කියලා වයිට් විච්ගේ මාලිගාවට ගිහින් ගල්ලා හිටපු අයව ආයමත් එතනතර ගන්නවා. ඒ තනි පැත්තෙන් වයිට් විච් පිටක ටීම් එකේ ගොඩක් අය මන දානවා. වෙනසා පිට එඩ්මන්ඩ් කියනවා එල්ලගේ කට්ටිය වැඩි ඇඟිල්ලවත් අරගෙන මෙහෙන් යන්න කියලා. හැබැයි එඩ්මන්ඩ් නම් එයා කියන දේ අහන්නේ නැතුව වයිට් විච් ගාවට ගිහින් ඒකේ ඇස්ටි විනාශකට දානවා. මේකෙන් යට ගොඩක් කේන්දර විතරක් නෙමෙයි. එයා එඩ්මන්ඩ් බලන්න උත්සාහ කරනවා. වෙනසා ගොඩක් කල්වලුණු පීට අනිතරම බඳලා වයිට් විච් එක ෆයිට් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවදිම අස්සන්න පිටන්ට ඇවිත් ගොඩක් ගම්බීරව ඝර්ෂණය කරන්න පටන් ගන්නවා. ඒ වගේම එයා වයිට් විච්ගේ කතාවත් සම්පූර්ණ මෙලකට දානවා. ඊට පස්සේ මේ සහෝදරයෝ තුන්දෙනා ඉක්මනටම එඩ්මන්ඩ් ගාවට යනවා. එයා මරණසන්නව ඉදී. මෙන්සා ලුසි අයියට අර සූකිරීමේ දීරේ පුරනවා. ඉතින් මෙන්සා නම් හෙට ආයමත් සියනවා. ලුසි තුවාල වෙලා ඉඳපු අනිත් අයටත් බෙහෙත් කරන්න පටන් ගන්නවා. කොහොමද තුන දැන් දවස් කිහිපයක් මුලවලකින් ඔන්න අද තමයි මේ සහෝදර හතර දෙනාගේ රාජාභිෂේක සිද්ධ වෙන්නේ. අස්ලා නාන්‍ය දේශයේ කොටස් හතරකට බෙදලා ඒවල පාලන කටයුතු රචරුණ සහ රතිනෙන්ට බාර දෙනවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ අස්ලන් මෙන් යනවා. මේ නිසා ලුසි ගොඩක් දුක් වුණත් මිස්ටර් ටොමස් ඩැඩි කියනවා දුක් වෙන්න එපා. නාන්‍ය වලට ආම අස්ලන් ඕනොත් එයා අනිවාර්යෙන් වෙනවා කියලා. ඔන්න දැන් අපිට අවුරුදු 15කට පස්සේ වෙන සිද්ධියක් පෙන්නනවා. දැන් මේ ළමයි ටික නම් ගොඩක් ලොකු වෙලා. එළ මේ විදිහට කැලේමෙන් යන මං ඉති ලුසික ලාම්පුවක් දකිනවා. මේක දැක්කම එයාට මැජික් කප්බෝඩ් එක මතක් වෙනවා. වෙනසා සහෝදර සහෝදරියන්වත් එක්කගෙන එකසේ නැතුට එනවා. බලද්දියාලට ආයමත් සාමාන්‍ය ලෝකෙට එන්න පුළුවන් වෙනවා. ඒත් සාමාන්‍ය ලෝකේ නම් තාමත් ගෙවල ගිහින් තියෙන්නේ පැයකටත් වඩා ගොඩක් අඩු කාලයක්. කොහොමද තේටාජර් ප්‍රොෆෙසර් එඩ්මන්ඩ් ගහව බෝලෙත් අරගෙන මෙතන එනවා. එයා අහනවා ඔයාලා කබඩ් එක ඇතුලේ මොකද කරේ කියලා. ඉතින් ඒත් එක්කම The Chronicles of the Narnia, The Lion, The Witch and the Wardrobe කියන මේ සුපිරි මූවි එක අවසන් වෙනවා. මට මේ මූවි එක බලද්දී පීටර් පැරෝනේ හොග්වර්ට්ස් පාසලේ නිර්මාතෘවෙක් වෙච්ච ඩොට්රිච් ග්‍රිෆින්ඩෝ වගේමයි. සමහර විට ඒකට යාගේ නිර්භීතකම සහ කඩුව හේතු වෙන්නේ නැති. කොහොමද මේ සීරීස් එකේ තවත් මූවිස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා ආයමත් මේ මූවිස් වලින් Narnia වලට යන්න කැමති නම් ඒකේ පාලනය කරන්න අමතක කරන්න එපා. එනම් අතරකින් එන්නම් තවත් දවසක මේ වගේ ලස්සන කතාවකින් අපි ඉක්මනටම හම්බෙමු.